කෙනෙකු සසර පුරා මාර්ගඵල ලැබීමට අවැසි පාරමිතාවන් සපුරා තිබූ නමුත් ඔහු මේ කියන අන්තරායක ධර්මයන්ගෙන් යුක්ත වුවහොත් කොපමණ වීරිය වැඩුවද මේ දිවියේදී මාර්ගඵල නොලැබිය හැකි බවයි ධර්මයේ සඳහන් වන්නේ. එහි පළමුවැන්න නම් කර්මාන්තරායයි. කර්මාන්තරාය යනු නිසැකවම දෙවන ජාතියේදී විපාක දෙනු ලබන ආනන්තරීය පාප කර්ම සිදු කර ගැනීමයි. එනම් මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුරදුන්ගේ ලේසලවීම හා සංඝභේදයයි. මින් එකදු පාපයක් කළ හෝ කෙනෙකුට මේ දිවියේදී මාර්ගඵල ලැබිය නොහැකි. දෙවැන්න නම් ක්ලේශාන්තරයයි. ක්ලේශාන්තරය යනු නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීමයි. එනම් මරණින් මතු ඉපදීමක් නොමැත. පින්පව් කියා දෙයක් නොමැත. පින්පව් වලින් වන හොඳ නරකක් නොමැත. අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියා දෙයක් නොමැත. නිවනක් නොමැත යන දෘෂ්ටිවල තදින්ම එල්ලීගෙන සිටීමයි. මිත්‍යා දෘෂ්ටියේ ඇති බරපතලකම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙසේද දේශනා කර ඇත. මහණෙනි, බුදු නුවණින් බලන කල මිත්‍යා දෘෂ්ටිය තරම් වරදක් නොදකි. වරදවල් අතරින් මිත්‍යා දෘෂ්ටිය බරපතලම වරද වේ යනුයි. එනිසා මිසදිටු බව අතහරින තුරු මාර්ගඵල නොලැබේ. තුන්වැන්න නම් විපාකාන්තරයයි. විපාකාන්තරය යනු අහේතුකව හෝ දිහේතුකව ප්‍රතිසන්දියෙන් උපත ලැබීමයි. එම ජාතියේදීම මාර්ගඵල ලැබිය හැක්කේ ත්‍රිහේතුකව ප්‍රතිසන්දිය ලැබූ පුජ්‍යලයන්ට පමණි. අකුසල කර්මයෙන් හා දුබල කුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ අහේතුක හා ද්විහේතුක පුජ්‍යලයෝය. බලවත් කුසල් බලයක් ලත් ප්‍රතිසන්දි ඇත්තෝ ත්‍රිහේතුක පුජ්‍යලයෝය. මෙම ත්‍රිහේතුක, ද්විහේතුක හා අහේතුක වශයෙන් ප්‍රතිසන්දිය ලැබීමට මූලික වන හේතුව කෙටියෙන් කිවතොත් කෙනෙක් පින්දහම් කුසල් කරන විට එය කර්මය, කර්මඵලය අදහාගෙන එය මූලික කොට කරයි නම් ඔහුගේ අලෝභ, අදෝෂ, අමෝහ වැඩි ඊතා බලවත් වූ කුසලයෙන් ත්‍රිහේතුකව ප්‍රතිසන්දිය සිදුවේ. නමුත් කෙනෙක් කර්මය, කර්මඵලය පිළිනොගෙන කරන්නම් වාලේ ඕනෑවට එපාවට වෙනත් පටු පරමාර්ථ උදෙසා පින් කුසල් කරයි නම් හෝ කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් දැස වසාගෙන පින් කුසල් වලට නිග්‍රහ කොට එය නොකර ඉඳීමෙන් ඔවුන් පිළිවෙලින් දිහේතුකව හා අහේතුකව ප්‍රතිසන්දිය ලබයි. මාර්ගඵල ලැබෙන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්දියෙන් උපත ලබා ඇතනම් පමණි. හතරවැන්න නම් ආර්යෝපවාදාන්තරයයි. ආර්යෝපවාදාන්තරය යනු ආර්යයන් වහන්සේලාට දැන හෝ නොදැන නින්දා කිරීමයි. එනම් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාද මාර්ගඵලලාභී උතුමන්ද මාර්ගඵල ලැබීමට වීරිය කරනා ඒ මගට පිළිපන් අයද ආර්යයන් ලෙස හඳුන්වයි. මේ උතුමන් හට කෙනෙක් බැනවදීද, ගරහයිද, නිගාදෙයිද, විවේචනය කරයිද, මොනයම් ආකාරයකින් හෝ
ද්වේෂ සහගතව යමක් කරයිද ඔහු ආර්යෝපවාදය නම් ආනන්තරීය පාප කර්මයට පමණක් දෙවෙනි වන බලගතු පාප කර්මය කරගනී. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිටි ඕකාලික නම් භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදීම අපවාද නගමින් චෝදනා කළා. ටික කලකින් එම භික්ෂුවට විෂප්පු රෝගයක් වැළඳී එම වේදනාවෙන්ම කලුරිය කර ආයු කාලය ගණනය කිරීමට පවා අපහසු වූ පදුම නම් නිරයට වැටි දුක් විඳි බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම ආර්යෝපවාදය කළ තැනැත්තා මේ දසවැදෑරුම් ව්‍යසනයන්ට ලක්වන බව අක්කෝසක සූත්‍රයේදී මෙසේ දක්වා තිබෙයි. එනම් ඔහු අවබෝධ නොකළ දේ අවබෝධ නොකරයි. මාර්ග ඵල නොලබයි. අධිමානයට එයි. උකටලී බවට පත්වෙයි. සිල් බිඳගනී. බරපතල රෝගයන්ට ලක්වෙයි. පිස්සු වැටෙයි. සිත විපරීත වෙයි. සිහි මුලාව කලුරිය කරයි. මරණින් මතු අපායගාමී වෙයි. මෙම අන්තරායක ධර්මයක් වන ආර්යෝපවාදාන්තරය කෙනෙක් අතින් සිදු වුවහොත් ඔහුට යලිත් එයින් මිදීමට අවසි නම් එය කළ හැක්කේ ඒ ආර්යයන් වහන්සේ කමා කර ගැනීමෙන් පමණයි. පස්වැන්න නම් ආඤ්ඤ ව්‍යත්ති ක්‍රමනාන්තරයයි. ආඤ්ඤ ව්‍යත්ති ක්‍රමනාන්තරය යනු ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති විනය නීති කෙනෙකු හිතාමතාම උවමනාවෙන් කඩ කිරීමයි, වෙනස් කිරීමයි. නමුත් එවැනි වරදක් කෙනෙකු අතින් සිදු වුවහොත් ඔහුට නැවත එය නිවැරදි කරගත හැකි වන්නේ ඇවැත් දෙසීමාදියෙන් සීලය පිරිසිදු කර ගැනීමෙන් පමණයි. අරිහත්වය යනු බුදුසසුනේ පිළිවෙත් පිරීමේ අවසානයයි. එනම් සාංසාරික දුකින් සදහටම මිදීමයි. එවන් වූ උතුම් ලාභයක් හිමි කරගත හැකි වන්නේ ඉතා දුර්ලභව ලොව පහළවන්නා වූ බුදු සසුනක් තුලදී පමණයි. ඉතින් එම ලාභය ලබා ගැනීමට අවැසි ක්ෂණ සම්පත්තිය ලබා සිටින අපි මෙම අන්තරායක ධර්ම හොඳින් හඳුනා එයින් මිදී ආර්ය මාර්ගය පූර්ණය කර ගැනීමට නිති වීරිය වඩමු.